සුබ දවසක් මගේ දූල පුතාලා හැමදෙනෙක්ටම. භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ඔයාට වගේම අනික් හැමෝටමත් වැදගත් වෙන පාඩමක් තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි අප ජීවත් වෙන මේ පෘථිවියේ තියෙන මහද්වීපවල පිහිටීම. ඒ වගේම මෙහිදී අපි මහද්වීප එක එක අරගෙන ඒ වගේ විශාලත්වය අනුව පෙළ ගස්වලා බලමු. අපේ මේ පෘථිවියේ මහද්වීප 7ක් තියෙනවා. ඒවා තමයි ආසියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, ඇන්ටාර්ක්ටිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය සහ ඕස්ට්‍රේලියා මහද්වීපය. අපි දැන් මෙන්න මේ මහද්වීප ටික ලෝක ආකෘතික සිතියමක ලකුණු කරලා බලමු. මේ මහද්වීප අතරින් ලෝකයේ විශාලතම මහද්වීපය තමයි ආසියා මහද්වීපය. මේ ආසියා මහද්වීපය වර්ග කිලෝමීටර මිලියන 43.6ක පමණ භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට විශාලතම මහද්වීපය තමයි මේ අප්‍රිකා මහද්වීපය. මේ අප්‍රිකා මහද්වීපයේ පුතේ වර්ග කිලෝමීටර මිලියන 30.3ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනියට වැඩිම භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මහද්වීපය තමයි මේ උතුරු ඇමරිකා මහද්වීපය. මේ උතුරු ඇමරිකා මහද්වීපයේ වර්ග කිලෝමීටර මිලියන 25.3ක ව්‍යාප්ත වෙලා තියෙනවා. වර්ග කිලෝමීටර මිලියන 17.8ක පැතිරිලා තියෙන මේ උතුරු ඇමරිකාවට පහළින් තියෙන මේ දකුණු ඇමරිකාව තමයි 4 වෙනියට විශාලතම මහද්වීපය වන්නේ. ඊට පස්සේ සීතල මහද්වීපය මේ ඇන්ටාර්ක්ටිකා මහද්වීපය. මේ ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ පුතේ වර්ග කිලෝමීටර මිලියන 14ක පමණ භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. ඊට පස්සේ අපේ මේ ආසියා මහද්වීපයට බටහිරින් වන්නට පිහිටි මේ යුරෝපා මහද්වීපය වර්ග කිලෝමීටර මිලියන 10.5ක වගේ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. කුඩාම මහද්වීපය තමයි පුතේ මේ ඕස්ට්‍රේලියා මහද්වීපය. මේ ඕස්ට්‍රේලියා මහද්වීපය වර්ග කිලෝමීටර මිලියන 8.9ක පමණ භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලෝකයේ මහද්වීප ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි දැන් ආයෙ බලමු කොහොමද මේ මහද්වීප විශාලත්වය අනුව පෙළගස්වන්නේ කියලා. ලෝකයේ විශාලම මහද්වීපය තමයි අපේ ආසියා මහද්වීපය. දෙවෙනියට විශාලතම මහද්වීපය තමයි අප්‍රිකා මහද්වීපය. තුන්වෙනියට විශාලතම මහද්වීපය උතුරු ඇමරිකා මහද්වීපය වෙන අතර පුතේ හතරවෙනියට විශාලතම මහද්වීපය තමයි දකුණු ඇමරිකා මහද්වීපය. ඊට පස්සේ විශාලතම මහද්වීපයේ විදිහට අපිට ඇන්ටාර්ක්ටිකා මහද්වීපය ගන්න පුළුවන්. ඒ ගාවට යුරෝපා මහද්වීපය ගන්න පුළුවන්. සහ අවසාන වශයෙන් කුඩාම මහද්වීපය ලෙස ඕස්ට්‍රේලියා මහද්වීපය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලෝකයේ මහද්වීප ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මහද්වීප ගැන තේරුණා කියලා මම හිතනවා. ඉතින් සවන් දුන්න ඔබ සැම සියලු දෙනාටම ස්තුතියි.